හැමෝම ඊටම උද්‍යෝගයෙන් අද මේ විශේෂ විස්තරාත්මක වැඩසටහනට පිළිගන්නවා. අද අපේ එක විලක්කෙම ඉන්නේ ගොඩාකයට අමාරුයි වගේ පේන තාත්වික සංඛ්‍යා පද්ධතිය කියන සංකීර්ණ මාතෘකාව ඇත්තටම හරිම සරල ප්‍රායෝගික පියවර කිහිපයකදී කඩලා පැහැදිලි කරන එකයි. ඉතින් අපි මේ වියුක්ත ගණිතමය සංකල්ප පහසුවෙන් විසඳන පුරුවන් මට්ටමට අරගෙන එමු. හරි. අපි කෙලින්ම මාතෘකාවට බහිමු. අද අපේ ගමන යන්නේ මෙන්න මේ විදිහටයි. 1. තාත්වික සංඛ්‍යා පවුල. 2. භාග දශම බවට හැරවීම. 3. අපරිමේය සංඛ්‍යා හඳුනා ගැනීම. 4. කරණී පිරිබඳ මූලික හැඳින්වීම. 5. කරණී සුළු කිරීමේ පියවර. සහ අවසානයේට හරය පරිමේය කිරීම. අපි මේ දැවැන්ත සමස්ත චිත්‍රයේ ඉඳලා ප්‍රායෝගිකව ගණන් හදන තැන දක්වා පියවරෙන් පියවර යන්නයි ලෑස්ති වෙන්නේ. මුලින්ම බලමු තාත්වික සංඛ්‍යා පවුල. ඕනෑම සමීකරණයක් විසඳන්න කලින් අපි මේ ගනුදෙනු කරන සංඛ්‍යාවල පසුබිම මොකක්ද කියලා තේරුම් අරගෙන ඉන්න එක අත්‍යවශ්‍යයි නේද? මේ ව්‍යුහය දිහා බැලුවාම අපිට අපූර්වට පැහැදිලි වෙනවා මේක හරියට එකිනෙකට සම්බන්ධ වුණු ලොකු පවුලක් වගේ කියලා. ස්වාභාවික සංඛ්‍යා, නිඛිල සහ පරිමේය සංඛ්‍යා කියන ඔක්කොම එකිනෙකට ඇතුළත් වෙමින් තමයි තියෙන්නේ. හැබැයි දැක්කදාරා අපරිමේය සංඛ්‍යා කියන කාණ්ඩේ ඒ අය මේ තාත්වික සංඛ්‍යා පද්ධතිය ඇතුලේ හිටියට අනිත් අයගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා වෙනමම තැනක තමයි ඉන්නේ. දෙවෙනි කොටස තමයි භාගය දශම බවට හැරවීම. පරිමේය සංඛ්‍යාවල ප්‍රායෝගිකම භාවිතයක් වෙන මේ භාගය ඇත්තටම දශම විදියට පේන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. අපිට මේ පරිමේය සංඛ්‍යා මූලික වශයෙන් ආකාර දෙකකින් දකින්න පුළුවන්. පළවෙනි එක අන්ත දශම. ඒ කියන්නේ 0.5 වගේ දශමස්ථානියකින් පස්සේ හරියටම ලස්සනට අවසන් වෙන අගයන්. අනිත් එක තමයි ආවර්ත දශම. ඒ කියන්නේ කිසි දවසක අවසන් වෙන්නේ නැති හැබැයි නිශ්චිත රටාවකට අනුව එකම ඉලක්කම් ටික නැවත නැවතත් එන දශම වර්ගයක්. ඉතින් මේ වගේ නිමක් නැතිව ආවර්තනය වෙන දශම පිටු ගණන් ලියන්න බැහැනේ. ඒක පහසු කරන්න අපි පාවිච්චි කරන අපූර්ව ක්‍රමයක් තමයි තිත් සංකේතය. මේක හරිම සරලයි. නැවත නැවත එන ඉලක්කම ඉමත් නැත්නම් ඉලක්කම් කාණ්ඩය උඩින් විතර පොඩි තිතක් තියෙනවා. එතකොට අර දිග දශමය ඉතාමත් කෙටියෙන් සහව පැහැදිලිව ලියාගන්න අපිට පුළුවන්. තුන්වෙනි කොටස අපරිමේය සංඛ්‍යා හඳුනා ගැනීම. අපි කලින් කතා කරපු පවුලේ අර වෙනමම හිටපු අකීකරු සමාජිකයෝ දිහාට තමයි දැන් අපි මේ හැරෙන්නේ. මේ මූලික අර්ථ දැක්වීම අපි අනිවාර්යෙන්ම ඔලුවට ගන්න ඕනේ. යම්කිසි සංඛ්‍යාවක් අන්ත දශමයක් නෙවෙයි නම් ඒ වගේම රටාවකට ආවර්තනය වෙන දශමයක් විදිහටත් පවතින්නේ නැත්නම් අන්න ඒ සංඛ්‍යා අපි හඳුන්වන්නේ අපරිමේය සංඛ්‍යා කියලා. ඒවා සරල භාගයක් විදිහට ලියන්න කොහොමඩවත්ම බෑ. මේක තේරුම් ගන්න හොඳම උදාහරණය තමයි අපි කවුරුත් දන්න පයි අගය. මේ අගය තියා පොඩ්ඩක් බලන්නකෝ. මේ තියෙන්නේ පයි අගය දශම ස්ථාන 60ක් දක්වා ගණනය කරලා. කිසිම රටාවක් පේන්න තියෙනවද? නෑ. මේකෙන් අපරිමේය සංඛ්‍යාවක තියෙන අර අවුල් සහගත කිසිම රටාවකට නැවත නැවත යෙදෙන්නේ නැති අනන්ත ස්වභාවය අපිට ඉතාමත් පැහැදිලිව බලා ගන්න පුරුවන්. හතරවෙනි කොටසට අපි ඇතුළු වෙනවා. ඒ තමයි කරණි පිළිබඳ මූලික හැඳින්වීම. විශේෂයෙන්ම බීජගණිතයේදී සහ ජ්‍යාමිතියේදී අපිට නිතරම මුණ ගැහෙන අපරිමේය සංඛ්‍යා කාණ්ඩයක් තමයි මේ. සරලවම කිව්වොත් කරණියක් කියන්නේ පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලයක්. ඒකේ අගය අපි හරියටම ගණනය කරන්න ගියොත් අපිට ලැබෙන්නේ අර කලින් අපි දැක්කා වගේ නිමක් නැති දශමයක්. ඉතින් ඒක ඒ විදිහටම ගණන් හදන්න ගන්න එක අමාරු නිසා අපි ඒක මූලයක් විදිහටම තියාගෙන සමීකරණ විසඳන එක තමයි ගොඩක්ම පහසු වෙන්නේ. අපි මේ දෙක පොඩ්ඩක් සංසන්දනය කරලා බලමු. 4 වර්ගමූලය කීයද? හරියටම 2යි. ඒක පැහැදිලි පූර්ණ නිඛිලයක්. හැබැයි 2 වර්ගමූලය ගත්තොත් ඒක 1.415 විදිහට කිසිම අගමුලක් නැතුව දිගටම යනවා. මේක දැක්කම අපිට එකපාරට මඳුරු ගන්න පුළුවන් ඇත්තටම අපරිමේය අගයක් කියන්නේ මොකක්ද කියලා. පස්වෙන කොටස කරණි සුළු කිරීමේ පියවර. හරි. අපි දැන් මේ වැඩසටහනේ ප්‍රායෝගිකම අවධියටයි එළඹෙන්නේ. ගණිතමය ගැටලු පියවරෙන් පියවර විසඳන්න දැන් අපි සූදානම් වෙමු. විශාල කරණියක් හමු වුණාම ඒක සරලම ආකාරයට පත් කරගන්න පාවිච්චි කරන පියවර 3ක් තියෙනවා. හිතන්න 20 වර්ගමූල ගැන. මුලින්ම ඒක ඇතුලේ තියෙන ලොකුම පූර්ණ වර්ග සාධකය හොයාගන්න. ඒ කියන්නේ 4 ගුණ කිරීම 5. ඊළඟට ඒ මූලයන් දෙක වෙන වෙනම ලියන්න අවසාන පියවර විදිහට අර 4 වර්ගමූලයේ 2යි කියලා සුළු කරලා පිළිතුර ලබා ගන්න. එතකොට උත්තරේ 2 වර්ගමූල 5යි. බලන්න ඕනෑම කරණයක් සුළු කරන්න මේ ක්‍රමය අපිට පාවිච්චි කරන්න පුළුවන්.
කරණීය එකතු කරන්නේ කොහොමද? මේක හරියටම අපි අර වීජීය පදය එකතු කරමා වගේ වැඩක්. අපි දන්නවනේ 3x සහ 6x එකතු කළාම 9x එනවා කියලා. අන්න ඒ වගේම සමාන කරණීය තියෙනවා නම් පිටත තියෙන අගයන් විතරක් එකතු කරන්න එකයි තියෙන්නේ. 3i 6i 9i. කරණීය ඒ විදිහටම තියෙනවා. එච්චරයි. ගුණ කිරීමේදී මූලධර්මයේ මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි පියවරින් පියවර ගොඩනගන්නේ කොහොමද කියලා බලමු. මෙතනදී අපි කරන්නේ පිටත තියෙන නිඛිල වෙනම ගුණ කරනවා 5 වරක් 4 20යි. ඊළඟට මූල ලකුණු ඇතුළේ තියෙන අපරිමේය අගයන් වෙනම ගුණ කරනවා 3 වරක් 2 6යි. අන්තිමට මේ දෙකම එකට ලියනවා උත්තරේ 20 වර්ගමූල 6යි. හරිම සරලයි නේද? 6 වෙනි සහ අවසාන කොටස හරය පරිමේය කිරීම. අද අපි සාකච්ඡා කරන වැදගත්කම සහ තරමක් සංකීර්ණතම ගණිතමය කුසලතාවයටයි අපි මේ පිවිසෙන්නේ. ඇයි අපිට මේ හරය පරිමේය කිරීමක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. 1.141 වගේ අනන්තය දක්වා යන දශමයකින් බෙදීමක් කරනවා කියන එක කොච්චර වදයක්ද කියලා. ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසායි ගණිතයේදී අපි මේ හරයේ තියෙන කරණීය ඉවත් කරලා ඒක පහසු නිකිලයක් බවට පත් කරගන්නේ. කොහොමද අපි ඒක කරන්නේ? මේ උදාහරණයෙන් ඒක ඊටාම ලස්සනට තේරුම් ගන්න පුළුවන්. භාගයක හරය තියෙන කරණියෙන් ලවයත් හරයත් කියන දෙකම ගුණ කරනවා. එතකොට මොකද වෙන්නේ? හරයේ තියෙන එකම කරණිය දෙපාරක් ගුණ වෙද්දී ඒකේ මූල ලකුණ ඉවත් වෙලා ඒක සාමාන්‍ය නිකිලයක් බවට පත් වෙනවා. දැන් බලන්න මේ යගේ ගණනය කරණිය කොච්චර ලේසිද කියලා. අද මේ විස්තරාත්මක වැඩසටහන අවසන් කරන්න කලින් මම කැමතියි ඔයාලා හැමෝටම හිතන්න පොඩි අපූර්ව ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්න. අපි දැන් දන්නවා වර්ගමූල 2 වගේ අපරිමේය කරණි කියන්නේ කිසි දවසක අවසන් වෙන්නේ නැටි සම්පූර්ණයෙන් මැනලා ඉවර කරන්න බැරි දශම අගයන් කියලා. එහෙමනම් පැත්තක දිග එකක් වෙන සමචතුරස්‍රයක විකරණයේ භෞතික දිග හරියටම මනින්න ඒ කරණියක් යොදාගන්නේ කොහොමද? අනන්තයක් දක්වා යන සංඛ්‍යාවකින් සීමිත දුරක් හරියටම නිරූපණය වෙන්නේ කොහොමද? මේ අපූර්ව ගණිතමය පරස්පරතාවය ගැන තව දුරටත් ගවේෂණය කරලා බලන්න කියලා මතක් කරන ගමන් අදට අපි සමුගන්නවා.